ප්‍රොෆෙසර් ඔය නැගිට්ටද? මම හිතනවා ඔයා හොද නිින්දක් දාන්න ඇති කියලා. හා ප්‍රොෆෙසර් කලබල වෙන්න එපා. මුලින්ම ගැඹුරු හුස්මක් අරන් රිලැක්ස් වෙලා ඉන්න. මම මේ කොහෙද ඉන්නේ? මොකද්ද මෙතන? හෙන්රි? අපි මේ කොහෙද ඉන්නේ? ප්‍රොෆෙසර් ඉන්න මම මේක වාට හුරු පුරුදු තැනක් කරන්න. හෙන්රි මොකද්ද මේ වෙන්නේ? මේ දේවල් ඇත්තද? හරි. මුලින්ම ඉඳ ගන්න ප්‍රොෆෙසර්. වැඩක් නෑ ප්‍රොෆෙසර්. ඔයාට කොහෙටවත් දුවන්න බැහැ. හැංගින්නත්. මොකද මම ඔයාව හොයාගන්න. හෙන්රි? තම සෙන්සන් වෙන්න බෑ. මේක මොකද්ද සිමුලේෂන් එකක්ද නැත්නම් හොලෝග්‍රෑම් එකක්ද? අන්න හරි ප්‍රොෆෙසර්. ඔයා පොයින්ට් එකට ආවා. ඒත් මෙතන ප්‍රශ්නේ මං කවුද කියන එක නෙමෙයි. ඇත්තටම ඔයා කවුද කියන එක. හෙන්රි වෙනුවෙන් නම් මේ ඔයාම තමයි ඒත්. ඔය ප්‍රශ්න පොඩ්ඩකට අමතක ගන්න ප්‍රොෆෙසර්. හෙන්රි මොනවද මෙතන වෙන්නේ? ඇත්තට මොනවද ඔයාට මගෙන් ඕනේ? ඒක ඊසි ප්‍රොෆෙසර්. ඔච්චර සීරියස් වෙන්න එපා. දැන්වත් ඔය මොලේට පොඩි බ්‍රේක් එකක් දෙන්න. මුලින්ම ඒබර හුස්මක් ගන්න. මම දැන් මොකද්ද කරන්න ඕනේ? අපි පොඩි ගේම් එකක් ප්ලේ කරමු. මම ඔයාගේ සරල ප්‍රශ්නයක් අහන්න. හරි ප්‍රොෆෙසර්. මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. මෙතන තියෙනවා කුප්පි දෙකක්. එකක තියෙන විස අනික තියෙන ප්‍රතිවිස. ප්‍රතිවිස බිව්වට ඔයාට මුකුත් දෙන්නේ නැහැ. හැබැයි ඔය විස බිව්වොත් ඔයාගේ heart beat එක 70 150 වෙනකම් වැඩි වෙනවා. ඊට පස්සේ විස ඔයාගේ ශරීර පැත්තට එක විනාඩි 40ක් ඇතුළත ඔයා මැරිලා යනවා. ඒ කවුරුත් දැනගන්නේ නැති විදිහට. එහෙනම් ප්‍රොෆෙසර් තීරණය ඔයාගේ අත. හෙන්රි කොයිම වෙලාවකවත් ප්‍රතිවිෂ මගේ පැත්තට තල්ලු කරන්න විදියක් නෑ. ඒ කියන්නේ පිටිපස්සේ තමයි විෂ තියෙන්නේ. ඒත් හෙන්රි කියන්නේ මොඩෙක් වෙන්න බෑ. එයා පොළඹවන්නේ පිටිපස්සේ තියෙන කුප්පිය මට ගන්නව වෙන්න පුළුවන්. හෙන්රි ඒක ස්ටෙප් දෙකකින් ගහ ප්ලෑන් එකක් වෙන්න බෑ. මේක ස්ටෙප් දෙකක් තියෙනවනම් ඒ කියන්නේ එයාම පොළඹවන්නේ ඉස්සරහ එක ගන්න මොන ප්‍රොෆෙසර් ඔයගොල්ලෝ හිතන්න දෙයක් නෙමෙයි. එකක් බීලා දාන්න. මේ ඉවර යන්නේ තින්කින් ලූප් එක. මම මේ තරම් කල්පනා කරලා වැඩක් නැහැ කියලා මට හිතෙනවා. දැන් මට තියෙන්නේ මෙතන එකක් බීලා දාන්න. කනගාටුයි ප්‍රොෆෙසර්. ඔයා බිව්වේ විස තියෙන කුප්පිය. හැබැයි මම මෙහෙම වැඩක් කරන්නේ. ඔයා මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් මේ ප්‍රතිවිෂ එක ඔයාලට මම දෙන්නම්. බය වෙන්න එපා ප්‍රොෆෙසර්. විනාඩි 30ක් යනකම් ඔයාලට මුකුත් දෙන්නේ. ඒ විනාඩි 30ක් ගියට පස්සේ ප්‍රෝග්‍රස් එක මතුවෙන්න ගන්න. විනාඩි 40ක් ගියාම ඔයාලට කව්. හෙන්රි කොහමද ඔප්ෂන් එකක් නැති කරලා තිබ්බේ? අපි ප්‍රශ්න ටික පටන් ගමු. ඉක්මන් ගන්න එක හොඳයි ප්‍රොෆෙසර්. ඔයාගේ ජීවිතේ නෙමෙයි ඔයාගේ. හරියනම් අපි ඉක්මනට බන්න වලට යමු හෙන්රි. ප්‍රොෆෙසර් 2012 දී නොබෙල් ත්‍යාගය හම්බ වෙනවා ඔය ඇතුළු කණ්ඩායමට ටෙලිපෝට් ගැන පරීක්ෂණයක. මතකද? ඔව් මට මතකයි. එතකොට ඒක ගහපු ගෲප් ෆොටෝ එක මතකයි තියෙන්නේ. එතකොට ඒකේ ඔයාගේ දකුණු අත පැත්තේ තුන්වෙනියට ඉන්න කවුද කියලා මතකද? අපි බලමු ප්‍රොෆෙසර් ඔයාගේ මතකයේ කොච්චර තියෙනවද කියලා. ඔයා ගණිත කෙනෙක්ගේ නමක් කියන්නේ එයා තවදුරටත් ජීවත් වෙන එකක් නෑ. හෙන්රි එක හරිම අසාධාරණයි. සාධාරණ අසාධාරණ උඩ නෙමෙයි මේ ලෝකෙ දුවන්නේ ප්‍රොෆෙසර්. ඒ ෆොටෝ එක මගේ සාලේ තියෙන ෆොටෝ එකක් වෙලත් මට ඒක මතක නැති ඇති. ෂි ඒ ඔක්කොම 12 දෙනයි. උඩම කෙළවරේ හිටියේ එඩ්වඩ්. මගේ වම් පැත්තේ හිටියේ ජැක්. අනික කවුරුත් මට මතක නැති ඇති. ටික් ටක් ප්‍රොෆෙසර් මේ ගත වෙන්න වගේ ජීවිතයේ අන්තිම මොහොත. ඔයාට ඉක්මන් කරන්න වෙයි. ජෝන් වාව් ප්‍රොෆෙසර්. ඔයා සෑහෙන බුද්ධිමත්. ජෝන් මැරිලා දැන්ටම අවුරුදු 20ක් වෙනින්ද ඔය එයා ගැන කිව්වා නේද? ජෝන් ඉන්නේ එඩ්වඩ්ට මෙහා පැත්තේ. උඩ පොලිමේ දෙවෙනියා.
ජෝන්ගේ වම් අත පැත්තේ හිටියේ කවුද? කෙවින්ද? 11. එයා වෙන්න බෑ. මට වෙන කරන්න දෙයක් නැහැ. මේ පරීක්ෂණයට සහභාගී වෙච්ච සිම්සන් දැන් ඉන්නේ ජීවිතයේ අන්තිම කාලේ. මට සමා වෙන්න සිම්සන්. සිම්සන් නෑ ප්‍රොෆෙසර්. එයාදී ජෝන්ට වම් අත කරා. ඔයාලා මේ ප්‍රශ්න ටිකට සාර්ථක උත්තර දුන්නේ. ඇත්ත ලෙවල් ගියන් මට මලගෙදර වැඩක් යන්න. හරිද? සිම්සන්ට ගෙලින් හතින්දී එදී. ඒ කියන්නේ එයාගේ යාළුවා තමයි එහා පැත්තේ ඉන්න ඕනේ. ඒත් එඩීට පස්සේ එයාගේ යාළුවා මැක්ස්ද නැත්නම් මැක්ස්ට පස්සේ එඩීද? ආයෙමත් හිරුණා. ආයෙමත් රිස්ක් එකක් ගන්න වෙනවා. වාව් මේක නම් හරි මිනිස්ටරෙස්ටි. මම සෑහෙන කාලෙක මේ වගේ වැඩකට අත දැම්මා. ප්‍රොෆෙසර් මම ප්‍රචණ්ඩ තත්ත්වයට විරුද්ධයි. මම මේ කිව්වේ මේ මයින්ඩ් ගේම් එක ගැන. හරි. ෆොටෝ එකක් බැලන්ස් කරද්දී උසයි දෙපැත්තට දාලා කොටයි තමයි වැද්දට දාන්නේ. එතකොට එඩිට වැඩිය මැක්ස් උසයි. මැක්ස් තමයි උත්තරේ. වාව් ප්‍රොෆෙසර්. ඒක නම් අනපේක්ෂිත දෙයක් ගන්න. හරි ප්‍රොෆෙසර්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පරක් වෙන එකෙන් ඔයාටම තමයි අවශ්‍ය. මෙතන තියෙන එක සමාන කුප්පි දෙකක්. එකක තියෙන්නේ සල්ෆියුරික්. අනික තියෙන්නේ වතුර. ඔයාට තියෙන්නේ මේ දෙක බලලා මොකේද සල්ෆියුරික් තියෙන්නේ මොකේද වතුර තියෙන්නේ කියලා හොයාගන්න. ආහා ප්‍රොෆෙසර්. නීති දෙකක් තියෙනවා. පළවෙනි නීතිය තමයි මේක මූඩිය අරින්න බෑ. දෙවෙනි නීතිය තමයි ඔයාට එකපාරයි බෝතල් දෙක ස්පර්ශ කරන්න පුළුවන්. ප්‍රොෆෙසර් හොඳට හිතලා බලලා බෝතලේ අල්ලන්න. මොකද ඔයාට ඒක අල්ලන්න පුළුවන් එකපාරයි. සල්ෆියුරික් කියන්නේ H2SO4. මෙතනදී සල්ෆියුරික් වලයි වතුර වලයි තියෙන වෙනස තමයි සල්ෆියුරික් වතුරට වඩා බරින් වැඩි. ඒ කියන්නේ මම මෙතන එකක් අතට අරන් බැලුවොත් මේක එකක් අනිවාර්යයෙන්ම බරින් වැඩි වෙන්නේ. ඒක තමයි සල්ෆියුරික්. එන්දි මේ දෙකෙන් බර සමානයි. ඉතින් ප්‍රොෆෙසර් මොකක්ද ඒකෙන් කියවෙන්නේ? ඒ කියන්නේ මේ දෙකේ බර සමානයි කියන්නේ මේ දෙකේ තියෙන ද්‍රාවණ දෙකත් අසමානව තමයි ඒවා දාලා තියෙන්නේ. එහෙනම් ප්‍රොෆෙසර් ඔයාට ඒක අල්ලලා තේරුම් ගන්න බෑ. ඔයාට වෙන විදිහකින් තමයි තේරුම් ගන්න. ඒ කියන්නේ මට මේක ස්පර්ශ කරලා බලන්න තිබි chance එකක් ඉවරයි. මට දැන් වෙන විදියක් කල්පනා කරන්න වෙනවා. ඒත් කොහොමද? මෙතන තිබ්බ rules දෙකයි. ඒත් එතනින් එහාට එයා කරන්න එපා කියලා මොනවත් කිව්වේ නෑ. ප්‍රොෆෙසර් උත්තරයක් හම්බෙලා වගේ. මෙන්න මේකේ තියෙන සල්ෆියුරික්. එතකොට මෙන්න මේකේ තමයි වතුර තියෙන්නේ. ඔයා කොප්පු කරන්නේ කොහොමද ප්‍රොෆෙසර්? හෙන්රි වතුරටයි සල්ෆියුරික් වලටයි තියෙන්නේ දෘෂ්ටාවිතාවන් දෙකක්. අපි සල්ෆියුරික් ගැන බැලුවාම සල්ෆියුරික් වල දෘෂ්ටාවිතාවය වැඩි. මොකද ඒක උකුයි. ඒ නිසායි ඒක වැඩි පෙරලිලා නොගියේ. ඔයාගේ උත්තරේ හරි ප්‍රොෆෙසර්. ඔයා එහෙනම් එකක් සාර්ථක විදිහට පාස් වුණා. හරි හෙන්රි නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමුද? කම්මැලි කමෙන්ට් එක්ක අපි ගණන් වලින් සෙල්ලම් කරමු. මේක හරි සරල සෙල්ලමක්. සිස්ටම් එක විසින් අපිට අංකයක් දෙනවා. අපි දෙන්නත් අංක දෙකක් ලියා ගන්නවා. ඒ අංක දෙක 99.4 වෙන්න ඕනේ. ඊට පස්සේ අංක තුනම එකතු කරලා 3ෙන් බෙදනවා. එතකොට මේ මධ්‍යන්නාගයට දුරින් මාගේ තියෙන එක්කෙනාගේ ලකුණක් අඩු වෙනවා. මුලින්ම දෙන්නටම ලකුණු 5 5 සම සමව හම්බ වෙනවා. ඒත් කොහොමද මම ඔයාලට වෙන්න දෙන්න අංකය සටහන් කරන්නේ? ඔය ටේබල් එකේ යටපැත්තේ තියෙනවා ටච් පෑඩ් එක. ඒක ඔයාලට කැමති අංකයක් අදින්න පුළුවන්. හරි. එහෙනම් අපි සෙල්ලම් පටන් ගමු. මට 72 දෙන්න නැත්තේ මාව ලොකු අංකයකට ඇද ගන්න වෙන්නද? මම 40 දානවා. එතකොට මං සේෆ්. ප්‍රොෆෙසර් හරි නේද? අපි එහෙනම් බලමු දැන් මොකද්ද තත්ත්වය.
මගේ කලාවන කඩු වෙනවා. වනස්පායි අතරේ ඇතුලේ එකතුනම 162යි. ඒකේ මධ්‍යන්නේ වෙන්නේ 54යි. 54 ගොඩක්ම ළඟ 55ට. දැන් ප්‍රොෆෙසර් එහෙනම් ඔයා වැඩි අල්ලගත්තනේ. අපි එන ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් සිස්ටම් එක 28යි. කලින් පාර මම පෙරදුන නිසා මම හිතනවා මම මේ පාරත් රිස්ක් එකක් ගන්න කියලා. මම තවත් පල්ලෙහාට යනවා. 17යි. එන්නේ දාලා තියෙන 35. ඒ කියන්නේ මගෙන් තවත් ලකුණක් අඩු වෙනවා. දැන් මට තියෙන ලකුණු 3යි. මම ඊළඟ සැරේ හරියටම සෙල්ලම් කරන්න වෙනවා. ප්‍රොෆෙසර් ඔයා වැඩි අල්ලගෙන යනවා. ඒතව 100%ම දෙන්නේ නේ. ඔයාට තව උත්සාහ කරන්න. නෑ මට වැරදුනා. මම මගේ ලොජික් එක නෙවෙයි කියවන්නේ. මම මගේ බය කියවන්නේ. මම හැමතිස්සෙම බේරෙන්න හදනවා. මේ පාර මම වෙනස් වෙන්න ඕන. මං කලින් පාර සෑහෙන්න අඩු කරන නිසා මේ පාරත් අඩු කරයි කියලා හෙන්රි හිතයි. මම දානවා 73. මේ පාරත් මගේ ලකුණක් අඩු වුණා. හෙන්ඩි දාලා තියෙන 78. මම මොන දේ හිතුවත් මට වඩා ස්ටෙප් ගාණක් ඉස්සරහින් හෙන්ඩි ඉන්නවා. මට සෙල්ලම වෙනස් කරන්න වෙනවා. සෝ ස්ටයිටි සිස්ටම් 52. මම 52 දැකලා 40 ගණන් වලට ගියොත් මම මාව කුටු කරනවා. මම මේ පාර රිස්ක් එකක් කරන් 40ට දානවා. මොකක්? මේක නම් මාරහම්බේ. මගේ තේ කලවුණක් අඩු වුණා. ඒ වුණාට කමන්නේ. කන්ට්‍රැක්ට් එකට පැන්නා. මේ විදිහටම. ඒ වගේම දැන් තමයි මම ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනේ. මම හිතනවා මම මේ පාරත් 15 අංකයකට යයි කියලා. ඒ නිසා මම 70ක් දායි. මම මුට වඩා උඩින් ගිහින් 76 දානවා. වෙල්ඩන් ප්‍රොෆෙසර් වෙල්ඩන්. ඔයා හොඳට වැඩේ කරගෙන යනවා. අපි බලමු තවත් ඉස්සරහට වැඩ කරගෙන යන්න පුළුවන්ද කියලා. සිස්ටම් එක 40. මම දැන් ඉන්නේ දරුණු පීඩනයක. මම දන්නවා මම මේ පාරක් දිනුවොත් මුට කෙලවෙනවා කියලා. මම හිතනවා මම 40ට අඩුවෙන් අංකයක් දාලා සේව් වෙන්න බලයි කියලා. ඒ නිසා මම 35 වගේ එකක් දාන්න ඉඩ තියෙනවා. මම දානවා 39. ඊයම තව ටිකක් කොහොම යන්න. දැන් මං යන ට්‍රැක් එක එන්ටර් ගන්න අමාරුයි. දැන් මං දානවා 28. ඊමේල් ප්‍රොෆෙසර් ඔයා එකට වැටුවා එහෙනම්. ඔයා දැන් මේ 11 කියලා මම දැක්ක ප්‍රොෆෙසර්. මම ඔයාලට එක chance එකක් දෙන්න. ඔයාට ඕන නැහැ ඒක වෙනස් කරන්න පුළුවන්. මේ වෙලාවට ඊට දාන්න තියෙන සේෆ් අංකය තමයි 13. හැබැයි අනිවාර්යයෙන් මෙහෙන්දි 13 දානවා. ඒ වගේම ඊගවට සේෆ් අංකය 11. මට 11 දාන්න බෑ. මොකද හෙන්දි එක්ක මම ඒක දානවා. දැන් මට කරන්න දෙයක් නැහැ. දැන් මම මොකද කරන්නේ? ප්‍රොෆෙසර් ඔයා රෙඩිද? ඔව් මම රෙඩි. මොකක්? ඔයාට 11 වෙනස් කරේ නැද්ද ප්‍රොෆෙසර්? හෙන්රි මේ වෙලාවේ මට 11 හැරෙන්න වෙන සේෆ් අංකයක් නෑ. මම දැනගත්තා අපි දෙන්නගේම පරතරය එකක් කරගත්තොත් අපි දෙන්නට තවත් chance එකක් හම් වෙනවා කියලා. තව පාරක් සෙල්ලම් කරන්න. එහෙනම් ප්‍රොෆෙසර් ඊළඟටත් සෙල්ලම් කරමු. හෙන්රි හිතනවා අපි අඩු අංකයක් දාලා සේෆ් වෙන්න බලන්න. මම හිතලා මම 9 දාන්නවා. ඒත් කලින් පාරේ සිස්ටම් එකෙන් 12 දැම්මම අපි දැන්නේ 11යි 13 නිසා මට ආයේ 9 දාන්න බැහැ. මොකද සිස්ටම් එක 10යි. ඒ නිසා 9යි 11යි දාන්නත් බැහැ. හෙන්රි මේ පාර දිනන්න 15 වගේ දායි. ඒක නිසා මම 8 දානවා. වාව් ප්‍රොෆෙසර් ඔයා නම් මට මාර ගේමක් දුන්නා. ඔයා හොඳට සෙල්ලම් කරා. ඔව් සෑහෙන්න අමාරුණා. ප්‍රොෆෙසර් මේක ප්‍රශ්නයක් නෙමෙයි මේක තෝරා ගැනීම. මම ඔයාලට දෙනවා chance දෙකක්. එක මම ඔයාලට දෙනවා ප්‍රතිවිෂය. හැබැයි ඒ වෙනුවට ඔයා කරලා තියෙන හැම පරීක්ෂණයක්ම අතහැරලා දාන්න. එතකොට දෙක විස සහ රික්ස් එක එහෙම මිතුරු වෙනවා. හැබැයි ඔයා ඒ වෙනුවට වන්දියක් ගෙවන්න. මොනවා වගේ වන්දියක්ද? ඒක ඔයාලට ඉස්සරහට දැනගන්න ලැබෙයි.
එනිපන් දෙපාරක් හිතන්නේ නැතුව දෙවෙනි ඔප්ෂන් එක තෝරගන්න. ඒ කියන්නේ ඔය රික්ස් එක තියාගන්න. ඔයා කවදා හරි නිදහස් වුණොත් මං අනිවාර්යයෙන්ම ඔයාව නවත්තනවා. ඔයාගේ අධිෂ්ඨානය මං අගය කරනවා. එනම් ප්‍රොෆෙසර් good luck. මට වෙලාව මදි වෙනවා ඉන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමුද? ප්‍රොෆෙසර් මතක 2016 විද්‍යාගාරය ඇති වෙච්ච ගින්න. ඒ ගින්න ඇති වුණාට පස්සේ ඔයා විද්‍යාගාරයෙන් අසාමාන්‍ය විදිහට අයින් වුණා. ඉතින් ප්‍රොෆෙසර් ඔයා එහෙම අයින් වෙන්න හේතුව මොකද්ද? ඒක හෙන්රි මගේ පෞද්ගලික තීරණයක්. ඇයි ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ? ඉන්න ප්‍රොෆෙසර් මං ඔයාට ඒක ලේසි කරන්නේ. එදා ඒ රෑ ගින්න ඇති වෙච්ච වෙලේ දෙතුන් දෙනෙක් මැරුණ හින්දාද? එහෙම නැත්නම් ඒ ගින්න ඇති වුණේ ඔයා හින්දාද? හෙන්රි ඔයා කොහොමද ඒක දන්නේ? ගින්නක් ඇති වෙන කියන්නේ සාමාන්‍යයෙන් ඕනින් පරීක්ෂණයේදී කියන්නේ වෙන්න පුළුවන් අත්තර තියෙනවා. හරි එහෙනම් ප්‍රොෆෙසර් ඔයා කියන්න ඇයි ඔයා අහක්කුනේ? ඇත්ත කියන්න ප්‍රොෆෙසර්. හෙන්රි එදා මගේ නොසැලකිල්ල නිසා ඊයේ ගින්න ඇති වුණේ. මං ඉඳ අහිංසක සේවකයෝ දෙන්නෙක්ට ජීවිත නැති වුණා. මං අන්නේ ෂොක් එකේ හින්දායි මගේ රස්සාව අතෑරී. කියන්න ප්‍රොෆෙසර් ඒ දෙන්න මැරෙන්නේ ඔයා නිසා කියලා ඔයා පිළිගන්නේ. ඔයාගේ නොසැලකිලිමත්කම නොවෙන්නේ ඒ අයිතිය දෙන්න තමයි ජීවත් වෙනවා. ප්‍රොෆෙසර් සමුසෙට තේරෙනවා සමුසෙට ලඟ වෙන හැමෝගෙම ජීවිත විනාශ වෙනවා කියලා. හෙන්රිට උනත් එහෙම තමයි. සමුසෙ කරගෙන ගියපු අර මොලේ ගැන සයිකෝ පරීක්ෂණය නිසා හෙන්රි උනත් මැරෙන්න තමයි. හෙන්රි එක අත්හැරද්ද? මගේ කිසි දෙයක් හිතලා කරපුවා නෙවෙයි. ප්‍රොෆෙසර් ඒකෙන් කාටවත් වැඩක් නැහැ. සමුසෙට ලඟ වෙන හැමෝගෙම ජීවිත විනාශ වෙනවා. හෙන්රි ඒ වගේම රොකි. සමුසෙට පිස්සු. මට නෙමෙයි ප්‍රොෆෙසර් පිස්සු. සමුසෙට සමුන්ගේ විද්‍යාගාරේ මේ විදිහට සමුන්ගේ යාළුවන් මියුස් කරන්න තරම් සමුසෙට තමයි පිස්සු. ප්‍රොෆෙසර් දැම්මත් සමුසෙට උද්දච්චකම් පැත්තකට දාලා පිළිගන්නවා. සමුසෙ තමයි මේ ලෝකෙට ඉන්න අවශ්‍ය නැතිම කෙනා කියන්නේ. සමුසෙ හිතන් ඉන්න සමුසෙගේ මොලෙන් මේ ලෝකෙට වැඩක් නැහැ ප්‍රොෆෙසර්. ඒකෙන් ඔයාගේ වටේ ඉන්න අයගේ ජීවිත අනතුරේ වැටෙනවා. ඒකෙන්ම මමවත් නෙමෙයි මේ ලෝකෙට අවශ්‍ය නැති වෙන්නේ. ඒ කෙනා තමයි ඔයා. මන් දන්නවා හෙන්රි තමයි මාව මානසික වටන්න හදනවා කියන්නේ. ඒ වගේම මේ පේන කිසි දෙයක්වත් සමුසෙවත් ඇත්ත නෙවෙයි. එහෙනම් ප්‍රොෆෙසර් ඔයා හරි කියලා අයියෝ අපු නොකරන්න. දැන් හෙන්රි බං ඔප්පු කරලා පෙන්නන්න. හරි ප්‍රොෆෙසර්. දැන් ඔප්පු කරලා දෙන්න. මම මේක මේ විදිහට ඔප්පු කරන්න. මිනින් වාට මේක ඉවරයක් කරන්න දෙන්න බෑ. එහෙනම් ප්‍රොෆෙසර් ප්‍රශ්නේ ඔයා තෝරගත්ත දේ අනුව තමයි මේ ප්‍රශ්නේ තීරණය වෙන්නේ. එහෙනම් ප්‍රොෆෙසර් ඔයාලා ඇත්තද? එතකොට මේකද මේ පසුතැවීම් වලට ලක් වෙන්න වගේ ප්‍රශ්නේ. ඔව් ප්‍රොෆෙසර්. විනාඩි ගියා ගිහින්. එහෙනම් විස දැන් වාගේ ගියේ. ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. ප්‍රොෆෙසර් මේ ප්‍රශ්නෙට වට ගොඩක් හිතන්න වෙලා වෙන් කරන්න වෙන එකක් නෑ. මොකද වට ජීවත් වෙන්න තියෙන කාලේ සීමිත. ප්‍රොෆෙසර් වට හිතන්න වෙලා ගොඩක් නැතුණා මේ ප්‍රශ්නේ තෝරගෙන ඉන්න. අපි එන ඉක්මනට පටන් ගමු. මං හුදාකාරම් දන්නවා. ඔයා හින්දිලා දෙන්නෙක් ඉන්නවා කියලා දන්නවා කියලා. එක්කෙනෙක් මම අනික කෙනා ප්‍රංශ කෙනා. ප්‍රොෆෙසර් ඔයා හුදාකාරම දන්නවා විශ්ව සම්බර නෑ කියලා. මම වට එක chance එකක් දුන්නා. විශ්ව සම්බර කරන්න. මං කිව්වත් ඔයාට ඒ දෙන්නගේ එක්කෙනෙක්ව තෝරගන්න කියලා. ඔයා කාව තෝරගන්න? හෙන්රි මට බෑ වගේ තීරණයක් ගන්න. කාගේවත් ජීවිතයක් ගැන තීරණය කරන්න මටයි තියන්නේ. මෙච්චර කාලයක් ඔයා කරේ ඒක නෙමෙයිද කියන්නේ? ඔයාගේ වටේ ඉඳපු කට්ටියගේ ජීවිතේ නැති වුණා නේද? හැබැයි ඔයා දෙන්නගේ එක්කෙනෙක්ව තෝරගත්තේ ඒ දෙන්නම නැති වුණා. මට කරන්න දෙන්න. මට මෙතන දෙන්නම වෙනුවෙන් කෙනෙක්ව තෝරගන්න කරමයි කරන්න පුළුවන්. මම මේව ජජ් කරන්න කැමති නෑ. ඒ කෙනෙක්ව තෝරගන්න වෙනවා. මේ හින්දි අතුරු ඉන්න කෙනාව දැනට මට නවත්තන්න කිසිම විදියක්. ඒත් මට එක දවසක් කරන්න සිද්ධ වෙනවා. ඒක එසේ මෙසේ සටනක් වෙන එකක් නන්නේ. ඒකට මට ඕනේ ප්‍රංශ කෙනාව. එයා වතාවක් ලෝකෙ බේරගත්ත කෙනෙක්. මට මෙතනදී ප්‍රංශ කෙනාව බේර ගන්න වෙනවා. ඒ කියන්නේ මට ලංකාවේ හෙන්රිව අකමැත්තෙන් හරි අතරින් දෙනවා. මම සමා වෙන්නේ හෙන්රි. මම තෝරගත්තනේ ලංකාවේ ඉන්න හෙන්රිව. ඒ කියන්නේ ඔයා ලංකාවේ ඉඳලා තෝරගන්නවා කියන්නේ එයාව තමයි මේ විශ්යෙන් අයින් කරන්නව තීරණය කරන්නේ. ඔව්. මට වෙන තීරණයක් නැහැ. ප්‍රොෆෙසර් ඔයා නම් පන්න සේරටම සාර්ථක උත්තර දුන්නේ හින්දා මාත් මං වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න. මේ දෙන්නේ ඇන්ටිඩොට් එක.
ඒත් හෙන්ඩි මට තේරෙන්නේ නැති එක ප්‍රශ්නයක් තියෙනවා. කියන්න ප්‍රොෆෙසර්. අපි මුලින්ම මේක පටන් ගන්නකොට අපි හිටියේ රෑ ටිකක් වෙලා යද්දි අපි දවල් දැන් හවස මේ කාලගුණය මේ තරම් වෙනස් මොකද? ඒ ගැන හිතන්න එපා ප්‍රොෆෙසර්. යථාර්ථයට සාපේක්ෂව මෙහි කාලය ගමන් කරන විදිය හරි වෙනස්. එහෙනම් ප්‍රොෆෙසර්. ප්‍රොෆෙසර්, ඔයා දන්නවද අපි දෙන්න ඉන්නේ එකිනෙකට මුණ ගැහෙන්නේ නැති වෙනම පාරවල් දෙකක. ඒත් ඒ හැමෝෙම සතුටුදායක එකක් වෙන එකක් නෑ. එහෙනම් අපි ප්‍රාර්ථනා කරමු මේ හැමෝම කවදා සිද්ධ නොවෙන්න කියලා. කොහොම හරි ඔය එක්ක වැඩ කරන්න ලැබිච්ච එක සතුටක්. ඒත් එහෙම වේද කියලා මට සැකයි. මොකද මේ? හෙන්ඩි. හෙන්ඩි. එහෙනම් මේ මානසික ලෝකෙදි වෙච්ච හැමදේම ඇත්ත ලෝකෙට බලපාලා. මේ මොකද්ද? I am sorry for your lost. ડોක්ටර් ඩී එහෙනම් මේ හැමදේම පිටිවස් හිටියා. මම ඔබේ මාඩුව ගන්නවා. ප්‍රොෆෙසර් ඔයා මං හිතුවේ ඔයා කවදාවත් හම්බෙන්න එකක් නැහැ කියලා ප්‍රොෆෙසර්. මාත් මේක කවදාවත් බලාපොරොත්තු වෙච්ච හැමෝමක් නෙවෙයි හෙන්ඩි. ඉතින් ප්‍රොෆෙසර් මොකද මේ හදිසියෙම? හෙන්ඩි වලට මතකද අපි ටයිම් ට්‍රැවල් කරන්න පාවිච්චි කරේ පෝටල් ගම. හැබැයි මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ක්‍රැකන්ට කොහොමද ඒ තාක්ෂණය ආවේ කියන එක. මම ළඟදී දැනගත්තේ ක්‍රැකන් එකට පාවිච්චි කරලා තියෙන්නේ කාලාවකාශය සිදුරු කරන ක්‍රමයක්. මොකද්ද ප්‍රොෆෙසර් ඒකේ තේරුම? ක්‍රැකන්ට ඒ විදිහට ටයිම් ට්‍රැවල් කරන්න 2025 ඉන්න කවුරු මාරි උදව් කරලා තියෙනවා හෙන්ඩි. ඒ කිව්වේ තුන්වෙනි පාස්වර්ඩ්. එහෙම නේ? ඔව් හෙන්ඩි.